හරි අයිබෝන් කියලා මම පිළිගන්න අපේ කතා කරන්නේ කැතෝඩික් කිරණ ගැන. ඉස්සෙල්ලාම මේ කැතෝඩික් කිරණ හොයාගත්තේ විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා. එයා මේකට විසර්ජක නලය කියන ක්‍රූක්ස් නලය කියන කැතෝඩික් කිරණ නලය කියලා මේක හඳුන්වනවා. මේ නලය වීදුරු සිලින්ඩාකාර නලයක්. මේකට විද්‍යුතය සපයලා මේක තමයි ඍණාග්‍ර සම්බන්ධ ලෝහය කැතෝඩය කියලා කියනවා. මේක ධනාග්‍ර සම්බන්ධ ලෝහය මේකට ඇනෝඩය කියලා කියනවා. මේකට විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා මේකට විදුලිය සම්බන්ධ කරනවා. මේ පරීක්ෂණය පුදුම හිතෙන නිරීක්ෂණයක් කියලා ආවා. ඒක තමයි මේ කැතෝඩ ලෝහය තියෙන්නේ. කැතෝඩ ලෝහයෙන් ගිහලා කිරණය මේ ඇනෝඩික ලෝහයේ වැදුනා. කැතෝඩ කිරණෙන් ඔහොම ගිහලා ලෝහයක් ඇනෝඩ කිරණය වැදුනා. මෙයා ඉතින් මේ කිරණ වලට කැතෝඩ කිරණ කියලා නම් කරා. විලියම් ක්‍රූක්ස් තමයි මේ ටික කරේ. ඊට පස්සේ ජේ.ජේ. තොම්සන් මේ කැතෝඩ කිරණ වල ಗುಣ පරීක්ෂා කරන්න ගත්තා. අපි පරීක්ෂා කරපු පරීක්ෂණ හතරක් මේකේ කතා කරනවා. පළවෙනි පරීක්ෂණය තමයි මෙයා මේ කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ කුරුසයක් තිබ්බා. ඒකේ නිරීක්ෂණය තමයි මේ කුරුසය පිටිපස්සේ හෙවණැල්ලක් ආවා. මේ කුරුසය පිටිපස්සේ හෙවණැල්ලක් ආවා. ඒකෙන් ජේ.ජේ. තොම්සන් නිරීක්ෂණය මේ කැතෝඩ කිරණ සරල රේඛීය මාර්ගවල ගමන් කරනවා. ඒ වගේම ඒවල තරංගමය ගුණ තියෙනවා කියලා. ඊළඟට තමයි මේ කැතෝඩ කිරණ ලෝහයේ උඩින් ධනායක විද්‍යුත් ශේෂය ධනරෝ විද්‍යුත් ශේෂය ඍණ විද්‍යුත් ශේෂයක තිබ්බා. ඊට පස්සේ මේ කැතෝඩ කිරණ මේ ධන තාඩුව ළඟට ගිහිල්ලා ඔහම ගියා. ධන තාඩුව ළඟට ගිහිල්ලා ආයෙ තමයි ඇනෝඩයට ගියේ. අග්‍රේ ඉඳලා තමයි ඇනෝඩයට ගියේ. මේකෙන් තීරණය කරලා කැතෝඩ කිරණ ධන තාඩුවට ගිහිල්ලා ඒ කියන්නේ කැතෝඩ කියන ඍණ ආරෝපය. ඒකෙන් ධන තාඩුවට යන්නේ. ධන ආරෝපින ඍණ තාඩුවට යනවා. තුන්වෙනි එක තමයි කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බා. චුම්බක ශේෂ්ත්‍රය වුණාට මේවට මොනවද දුන්නේ නැහැ. මෙහෙම ගියා. මේකට කියනවා චුම්බක ශේෂ්ත්‍ර වලට එන් ද්‍රවයටත් ගියේ නැහැ, එස් ද්‍රවයටත් ගියේ නැහැ. ඍණ ආරෝපණයක් උත්ක්‍රමණය වෙන දිශාවට යනවා කියලා කිව්වා මේක. එන් ද්‍රවයට ගියෙත් නැහැ, එස් ද්‍රවයට ගියෙත් නැහැ. ඊළඟට තමයි මේ කැතෝඩ කිරණ ගමන් කරනවා හබල් සාගතය. ඒ කියන්නේ කැරකෙන පෙත්තක්. ඒ පෙත්ත කැරකුණා කියන්නේ. මේක නිගමනය කරා කැතෝඩ කිරණ පෙත්ත කැරකුණා. ඒ කියන්නේ කැතෝඩ කිරණ වලට අංශමය ගුණ තියෙනවා කියලා. ඒක තමයි හතරවෙනි පරීක්ෂණය. අපි ඇනෝඩ කිරණ ගැන මේ ගැන ඉක්මනට වීඩියෝ එකක් කියනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.